අයිබෝවන් අද මම ඉදිරිපත් කරන්නට හදන්නේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සහ විශාල පිරිසක් නරඹන තරුපති සමාජ වෙබ් ජාලාව ඔස්සේ මේ එළඹෙන ජනවාරි මාසයේ 26 වෙනිදා සිදුවන සෙනසුරු මාරුවත් සමගම රටට පොදු මහ ජනතාවට සහ සමස්ත ශ්‍රී ලංකා වාසීන්ට කෙසේද යන්න කෙටි විග්‍රහයක් කිරීමට අවුරුදු දෙකමාරක් උච්චික රාශියේ ගත කරපු සෙනසුරු ලබන ජනවාරි මාසයේ 26 වෙනිදා සවස 7:19ට පැවති ගත කළ උච්චික රාශියෙන් මිදලා බ්‍රහස්පතිට අයිති ධනු රාශියට පිවිසෙනවා. මේ ධනු රාශියට පිවිසෙන අවස්ථාවේදී මේ ධනු රාශියේ නැත්නම් ලංකා කේන්ද්‍රයට අයත් කුම්භ ලග්න කේන්ද්‍රයට 11 වෙනිදාට පිවිසෙන සෙනසුරු පිවිසීම සමගම එම ස්ථානයේ චන්ද්‍රයා එමන් නැත්නම් සඳු සිටිනවා. ඒකෙන් කියවෙන්නේ ජම්ම ඒරාෂ්ටකයක් කියන එක මේ විග්‍රහ කිරීම නිසා නිර්වචනය කිරීමේදී පැහැදිලි කරන්න වෙනවා. ශ්‍රී ලංකා කේන්ද්‍රයට කුම්භ ලග්න කේන්ද්‍රයට අපලදායක සත්වයක්. එතුලින් සමස්ත දේශපාලනයට ප්‍රධාන පෙළේ නායකයන්ට සහ රටේ පාර්ලිමේන්තුවට ඇතුළු පාර්ශවයන්ට අපල සහගත තත්වයක් එසෙත් නැත්නම් පීඩාකාරී තත්වයක් උදා වෙනවා කියලා. ඒ වගේම සිතේ සතුට පාලකයන්ට අහිමි වෙන කාලයක් අහිමි වෙන වකවානුවක් ලෙස තමයි සඳහන් කරන්න පුළුවන්. මීළඟට සමස්ත රටේ කාලගුණයට සහ දේශගුණයට යම් විපර්යාස බෙහෙවින් ඇති වෙන්න පුළුවන් වකවානුවක් ලෙසට මේ සෙනසුරුගේ මාරුව සඳහන් කරන්න පුළුවන්. මීළඟට මම මේ සෙනසුරු මාරුවත් සමගම රටේ ජනතාවට එසේත් නැත්නම් පොදුවේ ලග්න හිමියන්ට කෙසේ මේ බලපායිද කියන්න කෙටි විග්‍රහයක් කරන්නම්. ප්‍රථමයෙන්ම මේෂ ලග්න හිමියන්ට අවුරුදු දෙකමාරක් පැවති අෂ්ටමේ රාශියේ අවසන් මධ්‍යස්ථ වශයෙන් සුබ කාලයක් ආරම්භ වන්නේ පුණ්‍ය කටයුතු වල නිරත වෙන්න කියලා මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඊළඟට වෘෂභ ලග්න හිමියන්ට මේෂ ලග්න හිමියන්ගෙන් ගැලවෙච්ච සෙනසුරු මාරුව අෂ්ටමේ රාශියක් ලෙසට තමයි පරිවර්තනය වෙන්නේ. අවුරුදු දෙකමාරක අෂ්ටමේ රාශියක් වෘෂභ ලග්න හිමියන්ට හිමි වෙනවා. රෝග කරදර, පීඩා, බාධක ඇතුළු සමස්ත කටයුතු වලට බාධක කාලයක් තමයි වෘෂභ ලග්න හිමියන්ට උදා වෙන්නේ. ඊළඟට මිථුන ලග්න හිමියන්ට කෙසේද කියලා අපි විග්‍රහ කර බලමු. විවාහයට එසෙත් නැත්නම් ප්‍රේම සම්බන්ධතාවලට බාධක කරදර ඇති වෙන්න පුළුවන් වකවානුවක්. විවාහ බලාපොරොත්තු අපේක්ෂිකාවන් සැලකිලිමත් වන්න බුද්ධිමත්ව කටයුතු කරන්න. ඊළඟට කටක ලග්නය සෞඛ්‍ය පීඩා ඇති කළ හැකි සෞඛ්‍යයට තර්ජන එල්ල විය හැකි කාලවකවානුවක් මේ සෙනසුරු මාරුවත් එක්ක ඔබට උදා වෙනවා. ඉන් අනතුරුව සිංහ ලග්න හිමියන්ට විවාහ වෙන්න බලාපොරොත්තු සහ ප්‍රේම සමතද ඇති කරගන්න යුවලවල් වලට මෙය අපල සහගත කාලයක්. එසේත්ම සිංහ ලග්න හිමියන්ගේ දරුවන්ට අපල සිදුවේ හැකි කාලයක් ලෙසට මේ සෙනසුරු මාරුව සඳහන් කරන්න පුළුවන්. ඊළඟට අපි කන්‍යා ලග්න හිමියන්ව සැලකිල්ලකට ගමු. කන්‍යා ලග්න හිමියන්ට ගේ දොර නිවාස ගැටලු එසේත් නැත්නම් තමන්ගේ දීපල වලට හානි දීපල වලට පීඩා ඇති විය හැකි කාලවකවානුවක් ලෙස මුල් කාලේ සඳහන් කරන්න පුළුවන්. මේ මුළු අවුරුදු දෙකමාරටම බලපෑ හැකි පීඩා තත්ත්වයක් තමයි සඳහන් කරන්න පුළුවන්. ඉන් අනතුරුව තුලා ලග්න හිමියන්ට සතුරු පීඩා ඇති වෙන්න පුළුවන්. සහෝදරයන්ගේ ගැටලු මතුවෙන්න පුළුවන් සහ සහෝදරයන්ගෙන් හොඳ නරක දෙකම බලාපොරොත්තු වෙ හැකි කාලයක් ලෙසට නම් කරන්න පුළුවන්. සහෝදරයන් කියලා සැලකුවාම නෑදෑ පාර්ශවයන්වත් අපට සැලකිල්ලට ගන්න වෙනවා.
නෑදෑයන් හා සම්බන්ධ හොඳ නරක දෙකම සිදුවිය හැකි කාලවකවානුවක් ලෙසට සඳහන් කරන්න පුළුවන්. ඉන් අනතුරුව වෘශ්චික ලග්න හිමියන්ට ඒ රාෂ්ටක තත්වයක් පවතිනවා ලග්නයේ රාෂ්ටක තත්වයක්. ඒ වගේම ගෘහ ජීවිතයේ කලකිරීම ඇති කරන ගෘහ ජීවිතයේ එපා වෙන වකවානුවක් වන්නට පුළුවන්. ධනය වැය වෙන වකවානුවක් හැටියට සලකන්න පුළුවන්. ධනය වැය කිරීමේදී වෘශ්චික ලග්න හිමියන් දෙවරක් සිතාමතා කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඔවුන්ට ආරාධනා කර සිටිනවා. ජීවිතේ කලකිරෙන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඔබට. ඉන් අනතුරු අපි ධනු ලග්න හිමියන්ව සැලකිල්ලට ගමු. රෝග පීඩා ඇති වෙන්න පුළුවන්. මොකද ඔවුන්ට ලග්නේ රාෂ්ටකයක් සමග තමයි මේ වසර දෙකමාර ගත වෙන්නේ. රෝගයක් දුටු පමණින් දැනුණු පමණින් ප්‍රතිකාර රැගෙන එය යථා තත්ත්වයට පත් කරගන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඉන් අනතුරුව මකර ලග්න හිමියන්ට බලාපොරොත්තු ඉටුවන කාලවකවානුවක්. හැබැයි බලාපොරොත්තු ඉටු පමණින්ම බලාපොරොත්තු ඉටු කර ගැනීමේදී නීතිය රාමුව තුල කටයුතු කරන්න නීතියෙන් පටහැනි නීතියෙන් බාධක ඔබට එල්ල වෙන්න පුළුවන් වකවානුවක් විය හැකි මකර ලග්න හිමියන්ට. ඉන් අනතුරුව කුම්භ ලග්න හිමියන් පිරිස් බලය හිමි කරගෙන ඔබ යම්කිසි කාර්යයක් කරන්න සිටිනවා නම් අපිට පිරිස් බලය හිමි වෙන්න පුළුවන්. සෙනසුරු දශාව ඔබට ගත කරනවා නම් කුම්භ ලග්න හිමියන් වන ඔබට සෙනසුරු දශාවක් නම් යන්නේ එය විතක දැඩි අපල සිදුවිය හැකි කාලවකවානුවක්. එය ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. මම ආරාධනා කරනවා ඔබ සෙනසුරු මහ දශාවක් අතු දශාවක් නම් ගත කරන්නේ වඩා සැලකිලිවන්න කියලා. ආදායම් ලැබීමත් ඔබට අවහිරවන්නට පුළුවන්. අවසාන ලග්නය මීන ලග්නය. මීන ලග්න හිමියන්ට රැකියා බාධක මේ වසර දෙකමාර තුල ඇතිවන්නට පුළුවන්. ඔවුන් රැකියාවන් හැර නොගොස් තම රැකියාව රැක ගන්න එසේත් නැත්නම් රැකියාව තුල තමන්ට පීඩාකාරී පුද්ගලයන් පීඩාකාරී දේවල් සිදු වෙනවා නම් ඒවා ඉවසෙන්නේ වදාරන් කියලා මම ඉල්ලා සිටිනවා. මේ අවුරුදු දෙකමාර සෙනසුරු මාරුවත් සමගම රටට ඔබට මිශ්‍ර ඵල සහ වඩාත් ගත්තොත් 60%ක අහිතකර ප්‍රතිඵල බල දුබල වීමක් හැකි විය වසර දෙකමාරක් ලෙසට මම සඳහන් කරනවා. ධර්මානුකූලවත් එසේත් නැත්නම් අපි නීතියෙන් බැහැර කටයුතු වලින් තොර වෙලා යහපත් ක්‍රියාවල වලින් නියුතු වෙලා ආගමිකානුකූලව කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. සියලු දෙනාටම සුබ දවසක් ඒ වගේම සුබ වසරක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.